පේරපැලයක් සිටුවන දවසේ ඉඳලා එම පේරපැලය මල් පියදින දවස දක්වා සියලුම කප්පාදු කිරීම සහ පොහොර යෙදීම් කියන කොටස් එකතු කරලා අවුරුද්දක් පුරා වීඩියෝ කරලා සම්පූර්ණ වීඩියෝ කොටස් එකතු කරලා මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් මේක අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙයි. මේ වීඩියෝ එක බලන්න. ඉතින් මෙන්න මේ ආකාරයට මුලින්ම පේරපැලය සිටුවා ගත්තා, කොම්පෝස්ට් දාලා වල සකස් කරගත්තා. වල සකස් කරලා මෙන්න මේ ආකාරයට පළවෙනි කප්පාදුව යෙදුවා. ඉතින් මේ කප්පාදුව යොදන ප්‍රධාන හේතුව උනේ මේක අතු රිකිලි හැදිලා තිබ්බ කලින්ම. ඒක නිසා පේරපැල හිටවලා මාසයක් යනත් කලින් පළමු කප්පාදුව කරා. ඊට පස්සේ පළමු කප්පාදුවෙන් පස්සේ ප්‍රධාන වශයෙන් අතු 4ක් හැදෙන්න දීලා ඒ අතු 4 අඩි 1.5ක් විතර වර්ධනය වුණාට පස්සේ දෙවෙනි කප්පාදුව කරගත්තා. ඉතින් ඒකේ රූපරාම තමයි මේ වීඩියෝ එකෙන් මේ ඔබට පේන්නේ. ඉතින් දෙවෙනි කප්පාදුවෙන් පස්සේ පොහොර හවේ සකස් කරලා නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් අඩංගු පොහොරක් යොදාගත්තා. මේක මිශ්‍ර පොහොරක්. ඉතින් මේ වෙලාවේදී මම නයිට්‍රජන් වැඩිපුර අඩංගු වෙන විදිහට මේ මිශ්‍ර පොහොර සකස් කරගෙන තිබ්බා. ඉතින් පොහොර යෙදීමෙන් පස්සේ පොහොර කවය ආවරණය කිරීම ඉතාමත් වැදගත්. ඉතින් මේ විදිහට තනකොළ වේලිච්ච තනකොළ ටිකක් දාලා පොහොර කවය ආවරණය කරලා පොහොර පෝෂණය ගසට උරා ගැනීම සඳහා ජලය එකතු කරගත්තා. ඊට පස්සේ තුන්වෙනි කප්පාදුව බලන්න පෙරගහ හොඳට වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයට වර්ධනය වෙච්ච අතුවල දිග පාලනය කරලා ගසේ මැදට ගස දෙසට වර්ධනය වෙච්ච අතු ඉවත් කරලා ගසේ කඳට හොඳට ඉර එළිය වැටෙනසේ තෙවෙනි කප්පාදුව කරගත්තා. තෙවෙනි කප්පාදුවෙන් පස්සෙත් අර පළමු දෙවෙනි කප්පාදුවෙන් පස්සේ වගේම පොහොර ටිකක් යෙදුවා. මේකෙදි මම පොහොර විදින නිල් කැට තමයි යොදාගත්තේ. මේකෙත් නිල් කැටවලත් සාමාන්‍යයෙන් නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි. 40ක් පමණ නයිට්‍රජන් ප්‍රතිශතය තියෙනවා. ඉතින් පෙර අවස්ථාවේදී වගේම අතු හොඳට වර්ධනය වුණාට පස්සේ 4 වෙනි කප්පාදුව කරන්න තීරණය කළා. ඉතින් බලන්න තෙවෙනි කප්පාදුවෙන් පස්සේ මාස 2කට වගේ 2කට 3කට විතර පස්සේ තමයි මේ 4 වෙනි කප්පාදුව කරන්නේ. ඉතින් හොඳට අතු වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ හොඳ සූක්ෂම ලෙස පේරපැලය කප්පාදු කරන්න ඕනේ. අනවශ්‍ය අතු ඉවත් කරන්න ඕනේ. සාර්ථක අතු පමණක් ඉතිරි කරලා සහ කඳට ප්‍රධාන කඳට ඉර එළිය ලැබීම වළක්වන ලෙස ප්‍රධාන කඳට හෙවන වැටෙන අතු අනිවාර්යයෙන්ම කපලා ඉවත් කරන්න ඕනේ. කොච්චර වුණත් කමන්නේ ලෝභ වෙනතු කපලා ඉවත් කරන්න ඕනේ. නැත්නම් ඔබට බලාපොරොත්තු වන අස්වැන්න ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට කප්පාදුව කරගත්තා. දැන් 1 2 3 4 කියන කප්පාදු අවස්ථා 4ම අවසන්. ඉතින් මේ කප්පාදුවෙන් පස්සෙත් නැවත වරක් පොහොරක් යොදනවා පෙර අවස්ථාවලදී වගේම. මෙහිදී විශේෂයෙන්ම අතුවල දිග පාලනය වන පරිදි සහ අලුතෙන් අතු වර්ධනය වීම සඳහා අවශ්‍ය වන පරිදි කප්පාදුව කරගත්තා. ඊට පස්සේ නැවතත් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් අඩංගු පොහොරක් යොදාගත්ත. මේ වෙලාවේ මම භාවිතා කළේ යාරමිලා කොම්ප්ලෙක්ස් කියන පොහොර වර්ගය. ඉතින් ග්‍රෑම් 200ක් පමණ ගහ වටේට ගහේ කඳේ සිට අඩියක් 1.5ක් විතර දුරින් පොහොර කවය සකස් කරලා පෙර අවස්ථාවලදී වගේම පොහොර ටික යොදාගත්තා. පොහොර යෙදීමෙන් පස්සේ නැවතත් ජලය යොදන්න ඕනේ. අනිවාර්යයෙන්ම පොහොර ටික ගසට උරා ගැනීම සඳහා. බලන්න පළවෙනි කප්පාදු 4න් පස්සේ ඇත්තටම මාස 11ක් ගිහලා පේරපැලේ හිටෙව්වට පස්සේ පේර ගහේ මල් පිපිලා. ඉතින් මේ මල් පිපිච්ච සතුටට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම කවුරු හරි බීජ පේරපැලයක් හිටවලා මාස 11ක් ඇතුළත මල් පිපිලා තියෙනවා නම්, මල් පීදිලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා අනිවාර්යෙන්ම ඔයාලා
කිසිම කෙනෙක්ට මාස 11කින් බීජ පෙරපළයක මල් පිපිලා නැතුව ඇති කියලා. ඒ නිසා ඔයාලගේ වගාවත් නිවැරදි වෙලාවට කප්පාදු කරලා නිවැරදි වෙලාවට පොහොර යෙදුවොත් අනිවාර්යයෙන්ම ඔයාලා බලාපොරොත්තු වෙන කාලයටත් වඩා ඉක්මනින් මල් පීදිලා ඔබට වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි වෙනවා කියලා මම ප්‍රකාශ කරනවා. ඒක නිසා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. හරියට වගාව නඩත්තු කරගෙන ගියොත් ඔයාට අනිවාර්යයෙන්ම ඔයා බලාපොරොත්තු වෙනටත් වඩා ඉක්මනට අස්වැන්න ලබා ගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි.